ළමයි අද ඔයාලට අපි අරන් ඇවිල්ලා තියෙන්නේ බිට්කොයින් වල වීක්ලි chart එක. මම හිතුවා මේකේ පොඩි ඇනලයිස් එකක් ඔයාලට දෙන්න. අපි බලමු ඉස්සෙල්ලා වීක්ලි chart එකේ කොහොමද බොලින්ජර් බෑන්ඩ්ස් වල දීලා තියෙන තොරතුරු ටික. අපිට බලන්න පුළුවන් බිට්කොයින් පටන් ගත්ත දවසේ ඉඳන් බොලින්ජර් බෑන්ඩ්ස් වල අපර් බෑන්ඩ් එකේ තමයි බිට්කොයින් ගමන් කරලා තියෙන්නේ. මේම ගිහිල්ලා ඊට පස්සේ මෙතන මැදින් තියෙන මූවිං ඇවරේජ් එක ක්‍රොස් කරලා අය ලෝවර් බෑන්ඩ් එකේ වැදිලා අය අපර් බෑන්ඩ් එකට ගිහින් තියෙනවා මූවිං ඇවරේජ් ක්‍රොස් කරගෙන. මේක දිගින් දිගටම ගිහින් තියෙනවා. මෙතන අපිට බලන්න පුළුවන් සූම් කරලා ගත්තොත් මෙන්න මෙතන මූවිං ඇවරේජ් එක ක්‍රොස් වෙච්ච හින්දා පහළට මේ ක්‍රොස් වෙලා තියෙන හින්දා ඒකේ බලපෑමකට ලක් වෙලා තියෙනවා මේ මාකට් ඩවුන් එක. ඊට පස්සේ ඒක දිගටම ගිහින් තියෙනවා පහළට. ඊට පස්සේ ආයෙ මෙතනින් පස්සේ මූවිං ඇවරේජ් ක්‍රොස් කරගෙන ආයෙ උඩට ගිහින් තියෙනවා. අපිට මේක උදාහරණයක් විදිහට ගන්න පුළුවන්. මෙන්න මෙතන දැන් තියෙන ලයින් එක. ඒකේ තියෙනවා අපිට වීක්ලි chart එකේ කැන්ඩල් එක ක්‍රොස් වෙලා තියෙනවා මූවිං ඇවරේජ් එක. අතන අපිට හිතා ගන්න පුළුවන් මේ මාකට් එක මෙතනින් පස්සේ ඩම්ප් එකක් එයි කියලා. මේ කියන්නේ තව පොඩි අප් එකක් ගිහිලා ඩම්ප් එකක් වෙන්න පුළුවන්. මෙතනත් එහෙම වෙලා තියෙන්නේ. මෙයා මෙතන ක්‍රොස් වුණා කියලා ක්‍රොස් මේ එතනින්ම ඩවුන් වෙලා නැහැ. පොඩ්ඩක් අප් එකට ගිහිලා තමයි ඩවුන් එකට ගිහින් තියෙන්නේ. ඒ වගේම මෙන්න මේ පොයින්ට් එකම තියෙනවා මෙතනත්. ඒ හින්දා අපිට උදාහරණයක් අපිට ටෙක්නිකල් ඇනලයිස් කරන කට්ටියට අපි අතීතය පදනම් කරගෙන තමයි තොරතුරු අපි අනාගතය හදාගන්නේ. එතකොට මෙන්න මෙතනත් ඒ වගේ පොයින්ට් එකක් තියෙනවා. අපිට ඒ හින්දා තීරණයක් ගන්න පුළුවන් මේ මාකට් එක තව පොඩ්ඩක් උඩට අප් වෙලා පහළට ඩවුන් වෙයි කියලා. ඒක තමයි වීක්ලි chart මන්ත්ලි chart එකේ අපිට දෙන්න තියෙන සිග්නල් එකක් තියෙන එක. සිග්නල් එක කියන්නේ තොරතුරක් එක වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. මොකද මාකට් එකේ ලොකු එක බලපෑම් වෙනවා. අපිට ටෙක්නිකල් විතරනේ අපි කරන්නේ. එතකොට තව ෆන්ඩමෙන්ටල් සෙන්ටිමෙන්ටල් දෙකක් තියෙනවා. ඒ වලින් මම හිතන්නේ බලපෑමක් ආවොත් ඊට පස්සේ මාකට් එක ලොකු ඩම්ප් එකක් යන්න පුළුවන්. අප් එකක් යන්නත් පුළුවන් ඩම්ප් එකක් යන්නත් පුළුවන්. මට හිතෙන විදිහට දැන් තියෙන්නේ පොඩි අප් එකක් ගිහිල්ලා මාකට් එක 55000ට වගේ වැටෙයි කියලා මතයක් තියෙනවා. මොකද මෙතන ලෝවර් බෑන්ඩ් එකට එයි කියලා අදහසක් ගන්න පුළුවන්. මෙන්න මේ හේතුව හින්දා. මෙන්න මෙතන හේතුව හින්දා අපිට ගන්න පුළුවන් මේ මාකට් එකයි ලෝවර් බෑන්ඩ් එකට එයි කියලා. එහෙමොත් මාකට් එක 53000ට වගේ වැටෙන්න පුළුවන්. අනිත් දේ තමයි ගොඩක් අය අහලා තිබ්බා කොහොමද මම 53000න් එන්ට්‍රි ගත්තේ කියලා. ඒක තියෙන්නේ මෙහෙම. අපි ඒක දාමු වීක්ලි chart එකට. අය වීක්ලි chart එක ගත්තොත් මම මේකේ ඩ්‍රෝවින් ටිකක් කරලා තියෙනවා. පැහැදිලිව මම හිතනවා පේනවා ඇති කියලා. මේකේ අපිට කප් ඇන්ඩ් හැන්ඩල් එක තමයි බලා ගන්න තියෙන පැටර්න් එක තියෙන්නේ. මම ඒක අයින් කරලා පෙන්නන්නම්. මේ තියෙන්නේ කප් එක. පේනවා ඇති රවුමට තියෙන කප් එක. මේ තියෙන්නේ හැන්ඩල් එක. ඒ හැන්ඩල් එකේ මම කප් එක අඳුරගත්තේ ඉඳන් හැන්ඩල් එක අනිවාර්යෙන් එනවනේ. එතකොට මම ඒ ඉඳන් 53000න් එන්ට්‍රි ගන්න මෙන්න මෙතනින් මේ එන්ට්‍රි එනකම බලන් හිටියා. 53000න් ඊට පස්සේ තමයි එන්ට්‍රි ගත්තේ. අනිත් එක තමයි ලොකු ටයිම් ෆ්‍රේම් වල කැන්ඩල්ස්ටික් පැටර්න් හැදෙන්න තියෙන සම්භාවිතය ගොඩක් වැඩි මේ ටිකේ. ඒ නිසා ඔයාලා පොඩි පැටර්න් ඒ කියන්නේ ස්කල්ප් කරන කට්ටිය නෙමෙයි ලොන් ට්‍රේඩ් කරන කට්ටිය ගොඩක් හොඳයි මේ කැන්ඩල්ස්ටික් පැටර්න් වලට පොඩ්ඩක් බයින් බලනවා නම්. මොකද ටෙක්නිකල් ඇනලයිස් කරන කට්ටිය විතරයි මම කියන්නේ. අනිත් අයවට නෙමෙයි. මොකද තව කට්ටිය ෆන්ඩමෙන්ටල් ඇනලයිස් කරන ඒවා නිවුස් පදනම් වෙනවනේ. එතකොට මම කියන්නේ ටෙක්නිකල් අයට විතරයි.
බලමු මේක. මේ තියන්නේ බිට් chart එක. මේ බිට්කොයින් එක මාකට් එක 2021 මාකට් එක ඩවුන් වෙන්න පටන් ගත්තා. ඒ ඩවුන් එක දිගටම ඇවිල්ලා 2022 තමයි අප් වෙන්න ගත්තේ අය. ඒ අප් එක එහෙම දිගටම ඇවිල්ලා තිනවා 2024 වෙනකම්. 2024 පස්සේ මාකට් එක ඩවුන් වෙලා තිනවා. ඊට පස්සේ මම 2024 අගෝස්තු වගේ තමයි මේ එන්ට්‍රි අරගත්තේ. මම ලොකු කාලයක් තියන් හිටියා ඒ ට්‍රේඩ් එක. මම හිතනවා දැන් ඒකේ එන්ට්‍රිය මෙන්න මේ බලපෑමත් එක්ක ඒ එන්ට්‍රිය පාස් කරන් යයි කියලා හිතනවා. මම ඒ එන්ට්‍රිය ක්ලෝස් කරන්න නැතුව තියාගත්තේ මගේ ට්‍රේඩ් වලට සෑහෙන වැදගත් වුණා මේ ඒ එන්ට්‍රිය හින්දා. මොකද එතකොට අපි දවස ගානේ එන්ට්‍රිය බලනවා. ඒ එන්ට්‍රිය අප් ඇන්ඩ් ඩවුන් වෙන තැන් අපිට හොයාගන්න පුළුවන්. ඒ නිසා ඒ එන්ට්‍රිය සෑහෙන වැදගත් වුණා මට ට්‍රේඩින් පැත්ත මේ ඉගෙන ගන්න. ඔයාලට මෙතන බොලින්ජර් බෑන්ක් වල අපි ආයෙත් මන්ත්ලි chart එක දාගත්තොත් මෙතන මූවිං ඇවරේජ් ක්‍රොස් වෙලා අය අප් වෙලා තියෙනවා මාකට් එක. මෙයාගේ ලෝ එක තාම මෙයා බ්‍රේක් කරේ නෑ. ඒ නිසා පොඩි අදහසක් තියෙනවා මෙතනින් පස්සේ මාකට් එක උඩට අප් වෙයි කියලා. මෙයාගේ ලෝ එකක් ආවොත් තමයි පොඩ්ඩක් ප්‍රශ්නයකට තියෙන මාකට් එක ඩවුන් වෙන්න තියෙනවා. අපි ඉස්සරහට බලමු මොකද වෙන්නේ කියලා. ඔයාලා මේ කප් ඇන්ඩ් හෑන්ඩල් එක ඔයාලට කලින් කියන්නේ ඉගෙනගෙන තියෙනවා නම් ලොකු ටයිම් ෆ්‍රේම් වලට දාලා බලන්න කප් ඇන්ඩ් හෑන්ඩල් එක. ගොඩක් ටයිම් ෆ්‍රේම් වල මේක එනවා කප් ඇන්ඩ් හෑන්ඩල් එක. මේ ඩේ chart එක දාලා බලුවොත් ඩේ chart එක නම් ගොඩක් මේවා තියෙනවා. අනිත් එක තමයි EMA. මෙතන මම EMA බලන්නේ 21 එකයි 50 එකයි 200 එකයි. මේකේ 200 එක ක්‍රොස් කරගෙන පහළට මාකට් එක ඩවුන් වෙලා තියෙනවා. වීක්ලි chart එක ගත්තොත් තාම 200 ලයින් එකට අපිට ඇවිල්ලා නැහැ. මේ කැන්ඩල්ස්ටික් මදි. ඩේ chart එකෙන් ගත්තොත් තාම 200 එකට පහළින් තමයි මාකට් එක රන් වෙන්නේ. ඒ නිසා පොඩ්ඩක් ආය මාකට් එක උඩට එන තියෙන සම්භාවිතාවය පොඩ්ඩක් තියෙනවා. ආය ඇවිල්ලා හැබැයි අර බොලින්ජර් බෑන්ඩ් වල තියෙන ප්‍රශ්නේ හින්දා ඔන්න ආය අපිට බලන්න පුළුවන් මාකට් එක ලොකු ඩවුන් එකක් පහළට එන්න තියෙන සම්භාවිතාවක් තියෙනවා. නිසා කට්ටිය මෙන්න මේ තැන එන්ට්‍රි අරගෙන ඉන්න. මෙන්න මේ වගේ තැන් හොඳට බලන් ඉන්න. මූවිං ඇවරේජ් එක උඩට අප් වෙන බම්ප් වුණා කියලා එකපාරටම රැවටෙන්න එපා. මාකට් එක උඩට යයි කියලා. මොකද ආයේ මාකට් එක මගක් අප් වෙලා ආයේ මූවිං ඇවරේජ් එක ක්‍රොස් කරගෙන මාකට් එක ඩවුන් වෙන්න පුළුවන්. ඊළඟ තව එක දෙයක් තියෙනවා. මෙන්න මෙතන මේ පොයින්ට් එක. මේ මූවිං ඇවරේජ් 2020 බිට්කොයින් එක 3800 ගානට වැටිලා තියෙනවා. මූවිං ඇවරේජ් එක ක්‍රොස් කරගෙන. හැබැයි ඒ ගානට ආය ඇවිල්ලා නැහැ මාකට් එක. මෙන්න මේ මාකට් එක තනි කෙලින්ම අප් වෙලා තියෙන්නේ. හැබැයි මෙන්න මෙතනින් වෙලා මේ මාකට් එක ඩවුන් වෙලා තියෙනවා. හැබැයි මේ මට්ටමටම ආවේ නැහැ. ඒ වුණාට මේ මට්ටමටම එයි කියලා අපිට අදහසක් ගන්නත් පුළුවන්. මොකද මූවිං ඇවරේජ් එක ක්‍රොස් කරගෙන පහළට ගිහිලා තියෙනවා නම් ආයෙත් ඒ ලෙවල් එකට එන්න තියෙන සම්භාවිතාවක් තියෙනවා. ඒ නිසා පොඩ්ඩක් මාකට් එක ගැන අවධානයෙන් ඉන්න. අප් ට්‍රෙන්ඩ් ගන්න කට්ටිය ලොන්గ్ ටර්ම් අප් ට්‍රෙන්ඩ් ගන්න එපා. ෂෝට් ටර්ම් නම් ගැටලුවක් නැහැ. මම නම් අර 53000න් ගත එන්ට්‍රි මේ ක්ලෝස් වෙනකම්ම තියෙනවා. ඒක මම මේ අයින් කරන්න හේතුව ඒක හින්දා මේ ගොඩක් ඇනලයිස් ලේසි වුණා මට.
එහෙනම් සුබ දවසක්.